මොකක්ද යකෝ කියන්නේ? මේ උට ගන්න එපා හරිද? මෙතන රස්සා කරන්නයි තමුසෙන් ඕන දෙන්න අපිට දෙකක් බෑ. අපි මෙතන යම් මල්ලි. යකෝ උඹලා දැන් රස්සාවට එන්නේ පිරට පඩි ගන්නද කියපන්කෝ. ගිහින් වැඩක් කරපන් බං. මාසෙ අන්තිමට පින්පඩි ගන්න බලා ඉන්න කාලකන්ණි. අයියේ දැන් කාලේ ඉවරලා ඉඳගෙන හිටියේ. තිබ්බ වැඩ ටික සේරම කරා. එහෙමද? හරි දැන් වැඩ ඉවර නා. ගෑරේජ් එක ඔක්කොම සුද්ධ කරලා දාපන්. හරිද? මොකද බං ඔය කොල්ලන්ට වැඩි කෑ ගහන්නේ? උන් වැඩ කරන්න ඕනේ බං. අයියේ මේ වැඩ කරනු හුරුතල කරන්න යන්න එපා අයියේ. ඔවුන් නලවන්න ගියොත් අන්තිමට අපේ ඔළුවට තමයි අත හොදන්නේ. බලන්නකෝ. උඹලා දන්නවනේ බං අපේ මල්ලිගේ හැටි. උඹලව ගණන් ගන්න එපා බං. මම දන්නවනේ උඹලා හොඳට වැඩ කරනවා කියලා. උඹලා දැන් ඔය විදිහට වැඩ කරන් ඵලයන්. අපි දුප්පත් තමයි අයියේ. ඒත් කාගෙන්වත් වචන අහන්න තරම් අපි අතපල්ලෙන් ගල්ලා නැහැ. ඒක මල්ලිට චුට්ටක් කියන්න අයියේ. අපි කාලයක් මෙහි ආසාවෙන් වැඩ කරා අයියේ. ඒත් අයියාගේ මල්ලි මෙහෙට ආපු දවසේ ඉඳන් අපිට වැඩ කරන එක පාවෙලා තියෙන්නේ. මොන බගුලක්ද බං මේ කරන්නේ? යකෝ ඔබ දැන් මේ උදේ දන්නේ මේක අල්ලල්ල ඉන්නේ. අයියේ මේ බලන්න ඕ අයියේ. යකෝ දැන් උදේ දන්නේ නේද? හැබැයි උඹ මේක මට අද හවස් වෙන්න කලින් දුන්නේ නැත්තම් බලාගමු හරිද? මට නම් එපා වෙලා තියෙන සුකුන් අයියේ. අරුට කොච්චර වැඩ කරත් මදි ඔයි. මට නම් දැන් මෙතනින් අයින් වෙලා යන්න හිතලා තියෙන්නේ. කලබල වෙන්න එපා බං. පොඩ්ඩක් ඉඳපන් ඉවසලා මොනවා හරි කරමු අපි. මොනවද බං ඔය කයිය? යකෝ වැඩක් කරපන්. පඩි දෙන්නේ වැඩ කරනවට. පාලකන්නි. මං අර ඉල්ලපු නිවාඩුව ගන්න පුළුවන් නේ මට හෙට. නිමාඩු නැහැ. තව දවස් 6ක් එහෙම් පිටින්ම තියෙනවා. ඊට පස්සේ ගන්න. මං ඔයාගෙන් නිවාඩු ඉල්ලුවේ නෑ. මං නිවාඩු ඉල්ලුවේ අපේ ලොක්කගෙන්. මං වැඩට ආවේ මෙයා ගාව. මං ඔයා ගාව වැඩට ආවේ නෑ. ඔයා පාඩුවේ යන්න. මොකක්ද යකෝ කියන්නේ? මේ උට ගන්න එපා හරිද? මෙතන රස්සා කරන්නයි තමුසෙන් ඕන දෙන්න අපිට දෙකක් බෑ. අපි මෙතන යම් මල්ලි. දැක්ක නේද මේ මුන්ගේ තියෙන රෙස්පෙක්ට්? කාලකන්ණි 70 කිව්වා. ඔළුවට දාගන්න එපයි කියලා. උඹ තමයි හොඳට රස්සාව කරන්න දුන්නේ නැත්තේ.